අපි ජීවත් වෙන්නේ බොරුවෙන් පිරුණු රටක වාක්‍ය ලස්සනයි ඒ ක්‍රියාවෙන් කඩක පොරොන්දු දෙනවා අම්මට ජාමරයා කොහෙද බං මේ බඩත් අල්ලගෙන යන්නේ අහන්න එපා බං අද දන්සල් වන්දනාවක් ගියා හරි අමාරුයි වන්දනාව ඔව් බං මුලින්ම ගියා කිරිබත් දන්සලකට කිරිබත් දන්සලෙන් පස්සේ ගියා කඩල දන්සලකට කඩල දන්සලෙන් පස්සේ අයිස්ක්‍රීම් කෑවා ඉතින් අයිස්ක්‍රීම් එකෙන් පස්සේ බං බීම එකටත් ගියා ඔව් හරි අමාරුයි ඔයි දැන් ඉන්න බැරුව ඉන්නේ අම්මට සිරියකෝ ඒක මොන පෙරේත වන්දනාවක්ද බං ඒක ආහාර ප්‍රදර්ශනයක් නේ ඉවරයි කියලා ඉවරම නෑලෝ අන්තිමේ බත් දන්සලකටත් ගියා ඒකනුත් කෑවා හරි අමාරුයි ඉන්නේ අනේ අම්මේ බං උඹත් දැන් ඔය බඩේ ඉඩ තියෙනවද නෑවයි දැම්ම උස්ම ගන්නෙන් මාරුවෙන් මාරුවට අයි තරම අමාරුයි දැන් ඉතින් ඔබ පිනක් කරගත්තද ඔව් පින් කරගත්ත ඇති වෙන්න දැන් ඉතින් ඔබ මොකද්ද කරගත්ත පින දන්සලේ පොලෙම හිටපු මල්ලි කෙනෙක්ට මගේ ටෝකන් එක දුන්නා පිනක් කරගත්තේ අම්මට සිරි ඔබ හොඳ වැඩන්නේ බං කරලා තියෙන්නේ ඔව් බං ඉතින් මට කණ්ඩ බෑනේ බඩ ඉඩක් නෑනේ මේ ඇත්තටම පොයට මොකද්ද වැදගත් අයියෝ බං දන්සල් කණ එක තමයි ඉතින් අම්මට සිරි හෂා මල්ලි දිනුවා දන්සල් කන්නවත් ගියේ නැද්ද මේ විලායි මම මේ හෂාගෙනුත් අහා හිටියේ ඇත්තටම පොයට මොකද්ද වැදගත් මෙහෙමයි දිනුවා ඇත්තටම පොයට තියෙන වැදගත්කම කියන්නේ අම්මලා තාත්තලා එක්ක ඉන්න එකයි පිනක් කරගන්න එකයි හොඳ දෙයක් ඉගෙන ගන්න එකයි හරි හරි මිලායි මම ලබන පොයට ඒවත් කරනවා ඈ ඒ කියන්නේ උඹ ආයේ දන්සල් යන්නේ කවුද කිව්වේ ඒවත් කරනවා දන්සලුත් යනවා හරි හරි මිලායි මයි යනවා වෙලා ගියා ඔබට මාර හදිසියන්නේ තියෙන්නේ බා කොහෙද දැන් ඔබ යන්න හදන්නේ ඇවිල්ලා දැක්කේ නැද්ද බෝඩ්ඩක් දාලා තියෙනවා ඉස්සරහා අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා කියලා මම මේකට යන්න හදන්නේ කණ්ඩ දෙම් මත්තට කණ්ඩ ඕනේ මේ විලායි මූ දැන් කාපු දන්සල් ලිස්ට් එකම මට කිව්වා බඩ රිදෙනවා කියලා ගෙදර යනවා කියලා කිව්වේ ශ්‍රී දන්සල්නේ බා